හලෝ යාළුවනේ කොහොමද ඔන්න තවත් වීඩියෝ එකකින් මං ආවා. මං අද ඉන්නේ ලංකාවේ සීතලම ගම්මානේ. නැත්නම් දිස්ත්‍රික්කේ. කොහෙද දන්නවද? නුවරඑළියේ. ඉතින් අපි මේ යන ගමන් ඉන්නේ නුවරඑළියේ. අපි මේ නැවැත්තුවා ටී ෆැක්ටරි එකක රොත්චයිල්ඩ් කියලා. අපි මේ මහනුවර යන ගමන් ඒ අතරතුරේදී මහනුවර ගිහිල්ලා මේ නුවරඑළිය යන ගමන් තමයි මේ ටී ෆැක්ටරි එක හම්බුනේ. ඔයාලට බලන්න පුළුවන් මගේ මහනුවර vlog එක ඊට කලින් වීඩියෝ එකකින්. යාළුවනේ ඉතින් මම දැන් ඉන්නේ ඒ ටී ෆැක්ටරි එකේ ප්‍රොඩක්ට්ස් තියෙන තැනක රෙස්ටෝරන්ට් එකක් වගේ තියෙන්නේ. හරි ලස්සනයි. කූල් ගොඩක්ම කූල්. හොඳට හුලන් තියෙනවා. ඔයාලට කියන දේ ඇහෙනවද නැහැ. යාළුවනේ අපි දැන් ගියේ ටී ෆැක්ටරි එකකට. දැන් අපි කෙලින්ම යන්නේ නුවරඑළියට. එහෙනම් අපි නුවරඑළියෙන් හම්බෙමු. ඉතින් යාළුවනේ නුවරඑළිය යන ගමන් හම්බුන ලස්සන තැනක් තමයි මේ පූනා ඇල්ල කියන්නේ. මේක හරිම ලස්සන තැනක්. මෙතෙන්ට පූනා ඇල්ල හරිම ලස්සනට පේනවා view point එකක් කියලා කියන්න පුළුවන් අපිට. ඔයාලත් ඇවිල්ලා බලන්න.
ගිහිලා වීඩියෝ එකක් කරන්න බැරි වුණා. මොකද අපි නවතින්න හිටිය ඒ හොටෙල් එකේ පොඩි ප්‍රශ්නයක් ඇවිල්ලා. ඉතින් අපි වෙන හොටෙල් එකක් හොයාගන්නකම් හොයා ගන්නකොට පොඩ්ඩක් රෑ වුණා. ඒක නිසා වීඩියෝ එකක් කරන්නත් බෑනේ කළුවරේ. ඉතින් ඊළඟට එන්නේ ලස්සන වීඩියෝ එකක් නුවරඑළියේ. ඔයාලා ඒක බලන්න. මාව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලා ඒ වගේම ලයික් කරලා කමෙන්ට් කරලා ෂෙයා කරලා තියාගන්න ඔයාගේ යාළුවන්ට නෑදෑයන්ට හැම කෙනාටම ෂෙයා කරලා තියාගන්න. එහෙනම් අදට ගිහින් එන්න.